මේ රස්නේ ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි මොකද්ද? එල් නිනෝ සංසිද්ධිය. නැත්නම් අපි කියනවා එල් නිනෝ ඉෆෙක්ට් කියලා. හරි මම ලියන්නම්. බලන්නකෝ. මේක පුතෝ අපිට නවත්තන්න බෑ. මේක ස්වභාවික ක්‍රියාවලියක්. ඒතර අපිට වෙනවා මේකට හැඩ ගැහෙන්න. ඔරොත්තු දෙන විදිහට මේ මාස ගාන හැඩ ගැහෙන්න වෙනවා. මේක මාස 9ක් තියෙන්න පුළුවන්, අවුරුද්දක් තියෙන්න පුළුවන්, සමහරක් වෙලාවට අවුරුදු 2ක් විතර තියෙන්න පුළුවන්. හරිද? මම කියන්නේ තියනවාමයි කියලා නෙමෙයි, තියෙන්න පුළුවන්. හරිනේ? දැන් ඒතකොට අපිට මේකට ඔප්ෂන් මොනවාද තියෙන්නේ? එල් නිනෝ එකට. අපිට බැයිද කෘතිම වැසි වගේ දෙයක් හදන්න? හා? හරි. ඔයා හිතන විදිහට කියන අත උසන් කෘතිම වැසි හදන්න පුළුවන් කියන අත උසන්. හැමෝම වගේ පුළුවන් කියලා කියන්නේ. ඒතර බෑ කියන ඒතර කට්ටිය බෑ. සමහර අය පුළුවන් බෑ දෙකම අතර මැද වගේ. හරි. හරි. බලාගෙන ඉන්නකෝ. කෘතිම වැසි හදන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන කෙමිකල් දෙකක් තියෙනවා. හොඳේ ප්‍රධාන රසායනික ද්‍රව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි ඕගොල්ලෝ හැමෝම දන්න කාබන් ඩයොක්සයිඩ්. හරිද? හැබැයි අපි මේ කාබන් ඩයොක්සයිඩ් වායුව නෙමෙයි ගන්නේ. කාබන් ඩයොක්සයිඩ් ඝනය. අපි ඒකට කියනවා ඩ්‍රයි අයිස්. ඩ්‍රයි අයිස්. වියලි අයිස්. සමහර මේ ඔයා දැකලා ඇති හොටෙල් වල එහෙම අයිස් කැට වලින් එක එක රූප හදලා තියෙන තාරාවුන්ගේ රූප ඊට පස්සේ එක එක සත්තුන්ගේ රූප එහෙම හදලා තියෙන අයිස් කැට වලින් ඒවට පාවිච්චි කරන්නේ මේ ඩ්‍රයි අයිස් කියන එක. සාමාන්‍යයෙන් ගෙදර තියෙන අයිස් කැට පාවිච්චි කරන්න බෑ ඒකට. හොඳේ දිය වෙනවා ඉක්මනට. මේක දිය වෙන්නේ නැහැ. ටික වෙලාවක් තියාගන්න පුළුවන්. හරිනේ? එහෙම නැත්නම් අපි පාවිච්චි කරන අනිත් කෙමිකල් එක තමයි කෘත්‍රිම වැසි හදන්න. කියමන්. මොකද්ද? සිංක් අයඩයිඩ්. සිංක් අයඩයිඩ්. මේ දෙකෙන් ඕන එකක් පාවිච්චි කරලා අපිට කෘත්‍රිම වැසි හදන්න පුළුවන් පුතෝ. පැහැදිලිද කියන එක? වඩා හොඳ කියලා එකක් එහෙම නැහැ හොඳේ. වඩා හොඳ කියලා එකක් නැහැ. දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේක වැඩ කරන විදිය බලන්නකෝ යා. මෙහෙම දෙයක් තියෙනවා පුතෝ. හොඳද? අපි හිතන්නේ මේ අහසට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් දැම්මම නැත්නම් සිංක් අයඩයිඩ් කියන එක දැම්මම වලාකුළු හැදිලා මේ ලොකු වැස්සක් කඩාපාත් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ පුතෝ. කෘත්‍රිම වැසි හදන්න නම් තියෙන්න ඕන පළවෙනිම කන්ඩිෂන් එකක් තමයි මේ වලාකුළු අහසේ තියෙන්න ඕන. දැන් ඔයා පොඩ්ඩක් ඔය ඉන්න ගමන් ජනේලෙන් එළියට ඔළුව දාලා බලන්න. අහසේ වලාකුළු පේන්න තියෙනවද? පේන්න තියෙනවා නම් අපිට කෘත්‍රිම වැසි හදන්න පුළුවන්. හැබැයි පුතෝ අහසේ වලාකුළු පේන්න නැත්තම් අපිට කෘත්‍රිම වැසි හදන්න බෑ. තේරෙනවද කියන එක? හරි. ඒතර ඔයා මගෙන් අහයි. ඉතින් සර් වලාකුළු තිබ්බොත් කොහොමත් වහිනවනේ. නෑ පුතෝ මේ එල් නිනෝ සංසිද්ධියත් එක්ක මේ කාලේ එල් නිනෝ ඉෆෙක්ට් එකනේ වැඩ කරන්නේ. එල් නිනෝ සංසිද්ධියත් එක්ක ලංකාවට කොහොමත් මේ දවස්වල ලොකු වැසිනම් බලාපොරොත්තු වෙන්න බෑ. ඉඳලා හිටලා අර චූදානෝ වගේ පොඩි වැස්සක් වැටෙන්න පුළුවන්. තේරෙනවනේ ඒකත් ලොකු වෙලාවක් නම් තියෙන්නේ නැහැ. හරිද? හරි බලන් ඉන්නකෝ. එතකොට මේ ඇයි වලාකුළු ඕන කියන්නේ කෘත්‍රිම වැස්සක් හදන්න නම් ඇයි වලාකුළු ඕන කියන්නේ? හොඳට බලන් ඉන්න මේක වැඩ කරන විදිය හොඳේ. කෘත්‍රිම වැස්ස හැදෙන විදිය හොඳට අවධානයෙන් බලන් ඉන්න. එතකොට තේරෙයි. බලන්නකෝ. දැන් වලාකුළු වලට කාබන් ඩයොක්සයිඩ් හරි සිංක් අයඩයිඩ් හරි දැම්මම ওই විදියට දැම්මට පස්සේ වෙන වැඩේ තමයි අවට තියෙන ජල වාෂ්ප. මම මේ අවට අඳින්නම් ජල වාෂ්පවම නිල් පාටින් අඳින්නම්. ඔහොම මේක ඇතුළේ පොඩ්ඩක් අපි ඔහොම අඳිමුනේ. ඔහොම ඔය තියෙන ජල වාෂ්ප ඔක්කොම මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වලට නැත්තම් සිංක් අයඩයිඩ් වලට ඔන්න ඔහොම ඇලවෙනවා. මේ බලන්න ඔන්න ඔහොම ඇලවෙනවා. හරි. දැන් ඔයා මට කියන්න බුද්ධිමත් හිතලා මේ සිංක් අයඩයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් වලට අවට තියෙන ජල වාෂ්ප ඇලුනට පස්සේ ඒ වලාකුළ ඇතුලේ මොනවා ප්‍රමාණය වැඩි වෙනවද? ජල බිඳු ප්‍රමාණය වැඩි වෙනවා. අපේ භාෂාවෙන් අපි කියනවනම් සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් දැන් මේ වලාකුළු බර වෙනවා. වතුරෙන් බර වෙනවා. බර වෙලා මොකද වෙන්නේ? වැස්සක් විදියට කඩාගෙන වැටෙනවා. හැබැයි පුතෝ මේ ක්‍රියාවලිය වෙන්න නම් මොන දේ මුලින්ම තියෙන්න ඕනද? පළවෙනියටම වලාකුළක් තියෙන්න ඕන. පැහැදිලි නේද කියන එක? වලාකුළක් තියෙන්න ඕන. එතකොට මට කියන්න වලාකුළු නැති දවසක කෘත්‍රිම වැසි හදන්න පුළුවන්ද බැයිද? එහෙම හදන්න බෑ. තේරෙනවද? වලාකුළු නැති දවසක කෘත්‍රිම වැසි හදන්න බෑ. අනිවාර්යයෙන්ම වලාකුළු ඕනි. පැහැදිලි? එතකොට හරි. දැන් එතකොට කෙනෙක් මගෙන් අහන්න පුළුවන් සර් අපිට බැරිද වලාකුළු නැති දවසක අහසට ගිහිල්ලා නිකම්ම කාබන් ඩයොක්සයිඩ් හරි සිංක් අයඩයිඩ් හරි අහසේ අතාරින්න. ඒ අතෑරියමත් අවට තියෙන ජල වාෂ්ප එකතු වෙලා ජල බිඳු හැදිලා වැස්සක් හදන්න පුළුවන් නේද කියලා කෙනෙක් අහයි. මෙහෙමයි පුතෝ. හොඳට අහගන්නකෝ. වලාකුළක් ඇතුලේ
වලාකුළත් එළියෙත් මොනවා හොඳට තියෙනවද? ජල වාෂ්ප තියෙනවා. වලාකුළ ඇතුලේ ජල වාෂ්ප තියෙනවා. වලාකුළ එළියෙත් ජල වාෂ්ප ජල බිඳු ඕන තරම් තියෙනවා. තේරුණාද කියන එක? හැබැයි පුතෝ ඔයා වලාකුළු නැති දවසක් ගැන හිතන්නකෝ. වලාකුළු නැති දවසක අහසේ මොනවා ප්‍රමාණය අඩුයිද? ජල වාෂ්ප ප්‍රමාණය, ජල බිඳු ප්‍රමාණය අඩුයි. එතකොට ඒ වගේ දවසක අපිට බෑ වැස්සක් හදන්න. තේරෙනව නේද කියන එක? කියන්න පුළුවන් වලාකුළු තියෙන දවසක් බලලා මොනවාද? සිංක් අයඩයිඩ් හරි කාබන් ඩයොක්සයිඩ් හරි ඔය වලාකුළු වලට ගිහිලා කෘත්‍රිම වැසි හදන්න පුළුවන්. පැහැදිලි නේද කියන එක? අර මම දැක්ක මේ එක සෝෂල් මීඩියා එක Facebook එකේ දාලා තියෙන එක හාමුදුරු කෙනෙක් රජයට එකතු වෙලා වුණා වැසි පිරිතක් කියන්න පුළුවන් කියලා. ඇත්තටම ඉතින් ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. හැබැයි මම අර ඉස්සර කතා අහලා තියෙනවා වැසි පිරිත කිව්වට පස්සේ ධාරානිපාත විදියට වැස්ස ඇදහැල්ලු කතා මම ඕන තරම් අහලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ වගේ වෙලාවක ඒකත් ඕනනම් අත්හදා බලන්න පුළුවන්. ඒක හරියයිද නැද්ද කියලා උනත් අත්හදා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙලාවේ අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා නේද? එකක් තමයි පුතෝ වලාකුළු යම් මට්ටමකට තියෙන දවසක් බලලා හරිද? කාබන් ඩයොක්සයිඩ් හරි සිංක් අයඩයිඩ් හරි පාවිච්චි කරලා ඒ වලාකුළු වල තියෙන ජල බිඳු ඝනත්වය වැඩි කරලා කෘත්‍රිම වැසි හදන්න පුළුවන්. පැහැදිලිද කියන එක? අනිත් එක ඉතින් අර හාමුදුරුවෝ දාලා තිබ්බා වගේ අපිට පුළුවන් ඕනනම් මොකද්ද? වැසි පිරිත කියලා අත්හදා බැලීමක් ඕනනම් කරන්නත් පුළුවන් නේ. හරි. එහෙනම් වැඩේ තේරුණා කියලා මම හිතනවා. ඔයාට ෆයිනලි තේරෙන්න ඕන මෙච්චරයි පුතෝ. හරිද? කෘත්‍රිම වැසි හදන්න පාවිච්චි කරන්නේ මේ දෙන්නම. මේ දෙන්නගේ එක්කෙනෙක්. හොඳද? මේ දෙන්නගේ එක්කෙනෙක්. එතකොට කෘත්‍රිම වැසි හදන්න නම් අනිවාර්යෙන් මොනව තියෙන්නත් ඕනිද දාට? වලාකුළු තියෙන්නත් ඕනේ පුතෝ. වලාකුළු තියෙන්න ඕන හේතුව මොකද්ද? හේතුව තමයි වලාකුළේ වටේටත් වලාකුළ ඇතුලේ ජල බිඳු තියෙනවා. තේරුණාද? ඔය ජල බිඳු ඔක්කොම එකතු වෙලා මේවා මගින් ජල බිඳු ඇලවෙනවා. ජල බිඳු ඇලවිලා තමයි කෘත්‍රිම වැස්ස හදන්නේ. පැහැදිලි නේද කියන එක? හරි. එහෙනම් දැන් අපි මේ